අපි නිතරම කොට කියනවා ඉතින් යාළුවනේ කොහොමද? ගොඩ දවසකින් අලුත් vlog එකක් ගේන්න හැදුවා. අපි බලමු vlog එක කොහෙද යන්නේ කියලා. අපි යන්න හදන්නේ කලින් මම ගිහින් තියෙන තැනක්. මම කලින් වීඩියෝස් කරලා තියෙනවා අවුරුදු දෙකකට කලින් ගියපු තැන. අපි ගිහලා බලමු කොහෙද කියලා. ඉතින් අද ඉඳලා සතියට පාරක් අනිවාර්යෙන් හැම බ්‍රහස්පතින්දම ඔයාලට ෂෝට් වීඩියෝ එකක් හරි අනිවාර්යෙන් වැටේවි. අනිවාර්යෙන් ඒක නවරදවා මම කරනවා. මට මතක විදිහට අන්තිම වීඩියෝ එක මම දැන් මේ විසක්කෙන් පස්සේ මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒක සමාව ගාලා සිටිනවා. ඉතින් යාළුවනේ මම මේ වැල්ලදේවාලට පයින් යනක මම ඉන්නේ උණුවටෙන් බැහැලා ඉවරලා වැල්ලදේවාල ඇතුළු පාරේ පයින් යනක මම තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ පෙරදි කට්ටිය පයින් යනවා වටේ දෙපැත්තේ කඩවල් එහෙමත් දාලා තියෙනවා. ඉතින් රස කැවිලි කඩවල් විවිධ එක ජාති කඩවල් හට්ටි මුට්ටි ඒ වගේ ජාති කඩවල් ඉතින් මල් කඩවල් එක විසතුරු භාණ්ඩ කඩවල් දාලා තියෙන වටේ ඔයගොල්ලෝ පේනත් ඉතින් අපි ඒවත් බලාගෙන මේ ඉස්සරහට යනක මං ඉන්නේ. ඉතින් අපි බඩු ගන්නත් ඕන ඉස්සරහින් බඩු ගමු මොනවා හරි මේ මල් පැල කඩවල් තියෙන තවන් තියෙනවා. ඉතින් අපි මේ වැල්ලදේවාලට එන ගොඩක් කට්ටිය එන්නේ මේ මල් පැලක තවන් ඒවත් ගෙනියන ගොඩක් කට්ටිය එනවා. ප්ලාස්ටික් බඩු එකතු අරගෙන යන ගොඩක් කට්ටිය එන අපි දවල් වෙලාවෙ ගිහින් හින්දා ගොඩක් කඩවල් රැයට වහලා ඇරලා මොකද මේ දවල් වෙලාවට වඩා රාත්‍රී වෙලාවට තමයි මෙතන ගොඩක් මිනිස්සුනක ඉන්නේ. ඒ හින්දා සමහර කඩවල් වහලා තියෙන උදේ පාන්දර අපි ගියේ 9ට 9ට විතර. ඉතින් යනකම් මං ඉන්නේ ඉරිදා කියලා නෑ. සෙනග ගොඩාක් ඉන්නවා දවල්ට කියලා නෑ. සෙනග ගොඩාක් ඉන්නවා. ඔයගොල්ලෝ පේන තුනේ මොහොතේ යන බීච් එක යනකම් මං ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ එහායින් තමයි මේ පේන බීච් එක තියෙන්නේ. බීච් එකට කොනට වෙන්න තමයි මේ වැල්ලදේවාල තියෙන්නේ. මේකට අපිට හැමදාම යන්න බෑ. හැම කාලෙකම යන්න බෑ. දේවාල වහලා තියෙන්නේ අවුරුද්දට එකපාර යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ තමයි වාරේ පටන් ගන්න. ඉතින් මේ මමත් මේ යන ගමන් ඉන්නේ තනියම කල්පනා කර මොනවා කියනවද කියලා මන් දන්නේ නැහැ. මමත් මේ යනවා. ඉතින් මේ වටේ පිටේ බලාගෙන ඔය මොනවා හරි කියනවා මත වනවන. මට මතක නැහැ මම මොනවා කිව්වද කියලා. ඉතින් මේ යන ගමන් ඉන්නේ මේ අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් මාත් එක්ක හැන්දලා ඉන්න අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අත දික් කළ වෙනවා කවුරු දික් කරාද කින්ද මන්ද කියලා මට මතක නැහැ. කමහට ගියලා මේ ගියක් දන්නේ නැහැ. අත පෙර දික් කළා කිව්වේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මාත් එක්ක හැන්දලා ඉන්න. ඔබට රුහුණු පුරේ දෙක බලා ගන්නට පුළුවන් එකම ස්ථානය තමයි අයිති. අයියනෝ කිරි දාන්න. ඒක අන්තිමට දවසේ හරිද? ඒ කට්ටිය ඇවිල්ලා මෝල් වලින් ඉතින් මේ මට මතක විදියට මේ මාත් එක්ක ගිය අයියා මගෙන් අහුවා මේ අර මේ අන්තිම දවසේ කිරිය දෙනවා. කිරිය කන්නේ නැවද කියලා. මං කිව්වා මට කිරිය නම් කන්න හම්බෙන්නේ නැහැ. ඒ මට කිරිය හම්බෙනවා කියලා මට මතකයි මං කිව්වා. ඒක කතාව නම් මට හොඳට මතකයි මම දැන් මෙතනදී කිව්වා.
ඉතින් ඔයාලට මේ පේන්නේ මේ මොකද්ද මේ අපේ මේ කිරිය හදනවා මේ අන්තිම දවසේ එන හැමෝටම කලින් දවසේ කරියක් කටුලා හැමෝටම බෙදනවා. ඉතින් කිරිය බෙදනවා. ඉතින් උදේ පාන්දර රැ එළනකම් කට්ටිය කිරිය හදලා කිරිය කොටනවා. මේ ඔයාලට පේන්නේ කිරිය හදන වෙලාව තමයි. කිරිය හදන්න කට්ටිය පිටි කොටන වෙලාව. ඊට කලින් දෙකේ පිරිය හදන්න බඩු එකතු කරලා තියෙන විදිය දැන් ඔයාලට පේන ඇති කිරිය හදන විදිය. ඊට කට්ටිය පිටි කොටන විදිය, කට්ටිය පිටි ගලන විදිය, ඊට පැන්දි හද ගන්න විදිය හැමදේම මේ ඔයගොල්ලෝ පේන පිටි කොටනවා. ඉතින් මේක ගොඩාක් කට්ටිය එනවා මේ වැඩේ කරන්න. එන කට්ටිය ගොඩාක් හැමෝටම ඉතින් කිරිය දෙනවා. එළිවෙන දවල් ඉඳලා දවල් 2-3 වෙනකම් හැමෝටම දෙනවා. ඉතින් පරිම රසයි අපිටත් හම්බුණා කිරියයි. ඉතින් මේ වැල්ල දේවාලේ අපි නොකියට අපිට හම්බුණා. ඉතින් ගොඩාක් සලකක් අන්තිම දවසේ එන්නවා. ගිනි පාගන පූජාවක් තියෙනවා. ඊට අමතරව පෙරහැරක් තියෙනවා. අපි යන කලින් දවසේ ලොකු පෙරහැරක් කලියතුන් සමගින් පෙරහැරක් ඔයාලට පෙනී යන්නේ මේ රාත්‍රියට වැල්ල දේවාල දිස්සන ආකාරය. මම නොකියට මට වීඩියෝ වගේක් හම්බුණා. ඒ ටික මම ඉතින් දැම්මා ඔයගොල්ලන්ට. ඉතින් ඒ වීඩියෝ කට්ටියට thank you කියලා මම අවස්ථාවක් කරගන්නවා මේ වෙලාවේ. ඉතින් පට්ටසනකක් ඉන්නවා අන්තිම දවසේ. ඉතින් හැමදාම නෑනේ මේ කාලෙට විතර අන්තිම දවස් 7කට විතරයි මේ chance එක තියෙන බෝට් සවාරිය යන්න පුළුවන්. මේවත් තියෙනවා. ඉතින් මේ ඒකත් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න හිතුණා. ඉතින් ඔයාලත් ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එක click කරන් subscribe විතරම දෙක. එතකොට ඉතින් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම අතට ගිහිල්ලා එන්නම්. ඉතින් මේ කාවඩි නරකල් ටිකක් තියෙනවා. ඒ ටිකක් බලාගෙන ඔයගොල්ලෝ වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් යන්න එපා කාවඩි නරකල් ටිකක් තියෙනවා. ඒ ටිකක් බලන්න වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මම බලන්න
අද සම්බන්ධ වෙන අලුත් වීඩියෝ එකකින්